හරි බලන්නකෝ අපිට අද තියෙන්නේ මෙන්න මේ කොටස දිනවලින් දී ඇති කාලයක් පැය වලින් දැක්වීම. හරි. ඒතකොට දින වශයෙන් තමයි දීලා තියෙන්නේ. අපි ඒ කාලය පැය වලට හරව ගන්න එක තමයි අපි කරන්න යන දේ. එතකොට මේ පාඩම ගත්තාම දැන් ඔයාලා සාමාන්‍යයෙන් මේ පාඩමක් ඉගෙන ගන්නකොට දැනගන්න ඕනේ පාඩමේ වැදගත් බව. දැන් මේ පාඩම ගත්තාම මේ පාඩම සම්බන්ධ වෙනවා 7 වසරට. හරි. ඊට පස්සේ ආයේ මේ 7 වසරේ කොටස සම්බන්ධ වෙනවා 8 වසරට. ඒ 8 වසරේ මේ කාලේ පාඩම ඉවර වෙනවා. හැබැයි ඔයාලා දැන් අලුත් සිලබස් එකට යන නිසා පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. මම මේ පරණ සිලබස් එක ගැනයි කතා කරන්නේ. බොහෝ විට ඒකත් එහෙමම වෙයි. ලොකු වෙනසක් වෙන එකක් නැහැ. 8 වසරට යනකොට මේ කාලය කියන කොටස අපේ සිලබස් එකෙන් අයින් වෙනවා. ඒකෝට අපිට කොහොමද මේ ඊළඟ පන්ති වලට මේක වැදගත්. හරි. ඒ නිසා මේ හැම පාඩමක්ම ගත්තාම ඒ පාඩමේ ඊළඟ ශ්‍රේණියට සම්බන්ධයි. එතකොට අපිට එකක් මග ඇරුණාම 7 වසරේදී වැඩේ කරන්න අමාරු වෙනවා. හරි. ඒ නිසා මේ කිසිම පාඩමක් මග ඇරගන්න බෑ. මම මේ අවශ්‍ය අය ඉල්ලන්න එතකොට රෙකෝඩින් එක දෙන්න. රෙකෝඩින් එක ගොඩක් වෙලා මම දාන්නේ නෑ ළමයි බලලා නෑ. මොකද රෙකෝඩින් බැලුවද නැද්ද කියලා මට පේන්නවනේ. ඊයේ දැන් බැලුවද කොච්චර පැය ගාණක් බැලුවද කියලා. සමහර අය නිකන් ක්ලික් කරලා විතරයි රෙකෝඩින් එක පාඩම් බලලා නැහැ. ඒතර මට පේනවා ඔයාලා කොච්චර වෙලාවක් මේ පාඩම් බැලුවද කියලා. ඒක නිසා මම රෙකෝඩින් එක දෙන්නේ නැතුව හිටියේ. රෙකෝඩින් අවශ්‍යයි ඉන්නවනම් ඊළඟට එතකොට රෙකෝඩින් එක දාන්න. හරි. එතකොට මේ එන්න බැරි වෙන අය අද දෙන්නෙක් ඉන්නවා කිව්වනේ. ඒතර ඒ දෙන්නට මම අද රෙකෝඩ් කරනවා ලෙසන් එක. ඊට පස්සේ ඔයාලා දෙන්න රෙකෝඩින් එක දෙන්න. ඔයාලට අවශ්‍ය නම් රෙකෝඩින් එක ඕන නම් ඊළඟට එතකොට මම ඒක දෙන්නම්. හරි. කොහොමද මේ පාඩමට ආවෙ නැති දවසක් වෙනකොට එන්න වෙන්නේ නැත්තම් ඒකත් ටුක්ටක් කලින් දැනුවා නම් හොඳයි. එතකොට මට රෙකෝඩ් කරන්න පුළුවන්. නැත්තම් මම ගොඩක් වෙලා රෙකෝඩ් කරන්නේ නැතුව අතාරිනවා. පාඩම කරගෙන යනවා ඔයාලා ඉන්නවනම්. ඒක තමයි නැවත රෙකෝඩින් එක බලන්න අවශ්‍ය නැහැ නේ පාඩමේ කියවම. හරි. එහෙනම් අද මේ පාඩම මම ටිකක් කලින්ම පටන් ගන්න කිව්වනේ. දැන් යන්නේ ටිකක් බෝරින් කොටසක් ඈ. ඒ කියන්නේ මේ කොටසේ ඉතර ලොකු මේ කියන්නේ ළමයින්ට ආසෙ හිතෙන කොටසක් නෙමෙයි. ගණන් හදන්න තියෙන්නේ. ගොඩාක් ඒවා ගුණ කරලා බෙදලා එහෙම කරන්න තමයි මෙතන තියෙන්නේ. ඒක නිසා ඔයාලා පොඩ්ඩක් අකමැති වෙයි පාඩමට. නමුත් අද අලුත් පාඩම පටන් ගන්නවා. මේ පාඩම ඉක්මනින් අපි ඉවර කරන්න ඕනේ. ඉක්මනින් ඉවර කරලා පැකින් වගේ මේ පාඩම ඉවර කරලා අලුත් පාඩම අපිට සංඛ්‍යා රේඛාව තියෙන්නේ. සංඛ්‍යා රේඛාව පටන් ගන්න ඕනේ අපි. හරි? හරි. එහෙනම් බලමු. අපි අද කියන කොට තමයි මේ තියෙන්නේ. දිනවලින් දක්වා ඇති කාලයක් පැය වලින් දැක්වේ. එතකොට දිනයක් කියන්නේ පැය 24ක්. දින දෙකක් කියන්නේ බලන්න මේ ඔයාලා පේන දේ දින දෙකක් කියන්නේ 24 ඒවා දෙකක්. එතකොට 48යි. දින තුනක් කියන්නේ 24 ඒවා තුනක්. එතකොට 72යි. හරි. එතකොට දිනයක් පැය වලින් දැක්වීමට එම දින ගණන 24න් ගුණ කළ යුතුය. අපිට දෙන දින ගණන 24න් ගුණ කරපුවාම තමයි අපිට එන්නේ. දැන් අපි මේ 24යි කියන කතාව හරි ඕකත් අපි මේ පොඩ්ඩක් පස්සේ කතා කරනවා 7 වසරේ තවදුරටත් වැඩිපුර. හරි. ඒක 7 වසරේ පන්තියේදී ඔයාලා මේ පරණ සිලබස් එකෙන් පොතම තමයි මම හිතන්නේ පාවිච්චි කරන්න වෙන්නේ. එහෙම වුණොත් අපිට මේ ඩොලර් ටිකක් වැඩිපුර කතා කරන්න වෙනවා මේ පාඩම ගැන. හරි. මෙහෙම කරමු අපි ටැග් දාලා මේක ලියාගමු. ගණන් ටික හදන්න කලින් ඉක්මනින් ලියාගන්න. ලියාගෙන හෑන්ඩ් රයිටින් එක දාන්න. මම හිතන්නේ මේ ඉස්කෝලේ නම් තාම මේ හරියට ඇවිල්ලා නැහැ ඔයාලා පාඩමේ. හරි. තාම මම හිතන්නේ දෙවෙනි පාඩම හෝ සමහර අය තුන්වෙනි පාඩමට ඇවිල්ලා ඇති. ඔව් මේ ටික ඔක්කොම සටහන් කරගන්න. මේ ටික ඔක්කොම ලියාගන්න. හරි. දිනවලින් දී ඇති කාලේ පැය දැක්වීම කියලා මාතෘකාව ලියලා දිනයක් කියන්නේ පැය 24යි. දින දෙකක් කියන්නේ පැය 48යි. දින තුනක් කියන්නේ පැය 72යි. දින ගණනක් පැය වලින් දැක්වීමට එම දින ගණන 24න් ගුණ කළ යුතුය. පළවෙනි හරිද වැඩ? කියලා තියෙනවා. ටීචර් මට දාන්න බෑ හෑන්ඩ් රයිටින් එක. මේ ඔයාගේ ප්‍රශ්නයක් තියෙන්නේ නේ හෑන්ඩ් රයිටින් එක මේ හරි. සායනද තමයි බැරි වෙන්නේ නේ. හරි. දැන් එහෙනම් අපි ඊළඟ මේක ගණන් ටික අරමු. හරි බලන්න. 1
මම ඔයාලගේ හෑන්ඩ් රයිටින් එක අයින් කරා. අයින් කරලා ඊළඟට දානවා. හරි බලමු අපි ගණන් ටික හදමු. හරි මේ තියෙනවා මේ 4යි 7 අභ්‍යාසය. හරි මේ අතුපතේ අභ්‍යාස තමයි මම හදවන්නේ. හරි 4යි 7. ටියුට් එක මම තාම දුන්නේ නැහැ. ටියුට් එක අන්තිමයට දෙන්නේ. දැන් මේ ටිකේ මේ නිවාඩු දිහා ටියුට් එක දානවා. එතකොට ඔයාලට කරන්න පුළුවන්. හරි. අපි නිවාඩු කාලයක් තියෙන නිසා පොඩ්ඩක් වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඒ නිසා මේ ටියුට් එක පස්සේ දාන්න. ඒ දැම්මම ඒකේ වැඩ ටිකක් කරන්න ඕනේ. හරිද? හරි. එහෙනම් මෙන්න ගණන් ටික අපි දැන් හදන්න යන්නේ. මට කලින් හදන්න පුළුවන් නම් හදමු. හරි. ටැග් දාලා බලමු. දින එකක්. දින එකක් කියන්නේ නම් පැය 24නේ. ඒක ඔයා දන්න එක. එහෙනම් ඒක කෙලින්ම අපිට පැය 24යි කියලා ලියන්න පුළුවන්. පැය 24යි. දින දෙකක් කියන්නේ එහෙනම් 24 ඒවා දෙකක්. අපි දන්නවා දැන් ගුණ කරන්න. දෙවරක් 4 දෙවරක් 4 8යි. දෙවරක් 2 4යි. එහෙනම් පැය 48. දැන් ඔයා 3 5 8 30 ඒ ටික හදන්න ඉක්මනට. හදලා මට හෑන්ඩ් රයිටින් එක දාන්න. හරි නේද? දැන් නම් ඇති වෙලාව. මම හදන්න. බලන්න. සර් ලියලා ඉවරයි. හරි හරි හොඳයි. මම පටන් ගන්න ඉන්නවා. හරි දින 3 තමයි තියෙන්නේ. මම ඒක හදනවා. දින 3යි කියන්නේ එතකොට 24 3ෙන් ගුණ කරන්න යන්නේ. 24 ගුණ කරනවා 3ෙන්. 3 වරක් 4 12න් 2 එකක් ඉතුරුයි. 3 වරක් 2 6යි 1යි 7යි. එතකොට 72යි. එතන එනවා අපිට පැය 72ක්. දැන් යමු දින 5ට. එහෙනම් 24 5ෙන් ගුණ කරනවා. 5 වරක් 4 20 බිඳුව 2ක් ඉතුරුයි. 5 වරක් 2 10යි 2යි 12යි 120යි. එහෙනම් එතන පැය 120ක්. දින 8ක් 24 8ෙන් ගුණ කරනවා. 8 වරක් 4 32න් 2 3ක් ඉතුරුයි. දෙවරක් 8 16යි 3යි 19යි. දැන් එනවා පැය 192ක්. ඒක දින 30ක්. ඒ කියන්නේ 24 30ෙන් ගුණ කරන්න ඕනේ. දැන් බලන්න බිංදුවෙන් ගුණ කරන්නේ. බිංදුවරක් 4 බිංදුවයි. ඔන්න ඔය දැන් තමයි වරද්දන්නේ ඒවා. බිංදුවරක් 2 බිංදුවයි. දැන් 3ෙන් ගුණ කරලා 3 පල්ල හැල්ලියයි. ඒ කියන්නේ මේ පැත්තට බිංදුවක් දාගත්තට කමක් නැහැ. 3 වරක් 4 12න් 2 එකක් ඉතුරුයි. 3 වරක් 2 6යි 1යි 7යි. එතකොට එනවා 720යි. එහෙනම් පැය 720ක්. මම හිතන්නේ හරි. හැමෝම හදන්න ඇති. මොකද ඔක අමාරු වැඩක් නෙවෙයි. හැමෝටම හදන්න පුළුවන්. හරි. එහෙනම් අපි යමු ඊළඟට. දැන් ඊළඟට අපිට තියෙනවා මේ පැය වලින් දක්වලා තියෙන එක දිනවලට ගන්න. අපිට දෙනවා පැය වලින් කාලය. ඒක අපි දිනවලට හරවන්න ඕනේ. එතකොට පැය වලින් දීයති කාලය දින වලින් දැක්කේ. හරි. එතකොට මෙතනදි කරන්නේ 24න් බෙදන එක. මේක නම් ටිකක් අමාරුයි මොකද අපි 24න් බෙදන්න යන්නේ. ඒ නිසා ඔයාලා ටිකක් අමාරු වෙන්න පුළුවන් වැඩි. හරි. ලියගමු. මේ ස්ක්‍රීන් එකේ පේන ටික ලියාගන්න. ඉක්මනින් ඒක ලියලා ඉවර කරගන්න. සර් ලියලා ඉවරයි. සර් ලියලා ඉවරයි. හරි. එහෙනම් අපි ඊළඟ වෙලේ පටන් ගමු. දැන් මේකේ තියෙන අපිට අභ්‍යාස ටික හදන්න. හරි. මේකට යන්නම්. හරි මේ දෙන අභ්‍යාසය. හරි දැන් මේ හැම එකම මොකද කරන්නේ 24න් බෙදන්න ඕනේ. මේක නම් ඔයාලා ටිකක් අමාරු නිසා මම හදන් යන්නම්. ඔයා බලන්න කොහොමද හදන්නේ කියලා. හරි. දැන් පළවෙනි එක නම් ප්‍රශ්නයක් නැහැ. 24යි කියද්දී අපි කෙලින්ම දන්නවා ඒක මේ දිනයක් කියලා. එහෙනම් මෙතන දින එකයි. ඒක ලියද හැකි දින එකයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟ 48 අපිට බෙදන්න වෙනවා 24.
ඒකෝර දැන් අපි 24 වරක් දන්නේ නැහැ. ඒ නිසා ඔයා කරන්නේ වෙන තැනක 24 ගුණ කර කර බලන්න. හරි? දෙකෙන් ගුණ කරලා බලන්න. දෙවර 4 8යි. දෙවර 2 4යි. අන්න 48 ආවා. එහෙනම් මෙතන 2යි තියෙන්නේ. දෙවරක් 24 48යි. බිඳුවයි. එහෙනම් මේ කියන්නේ දින දෙකක්. හරි? ඊළඟ දින 96 කියලා. එහෙනම් 96ක් බෙදන්න ඕනේ. 96 බෙදන්න ඕනේ 48 24. 96 බෙදන්න ඕනේ 24. හරි? මම 48 කියලා නෙවෙයි 24න් බෙදන්න යන්නේ. දැන් එතකොට අපි දන්නේ නැහැ කීයද කියලා. ඒකේ සම 24 ගුණ කරලා බලන්න. 24 දෙකෙන් ගුණ කරානේ අපි. ඒක හරි. ඊළඟ 3ෙන් ගුණ කරලා බලන්න. 3 වරක් 4 12න් 2 එකක් ඉතුරු. 3 වරක් 2 6යි 1යි 7යි 72යි. හරි? ආය 72 හරියන්නේ නැහැ. මම 24 ගුණ කරලා බලනවා 4ෙන්. 4 වරක් 4 16න් 6 එකක් ඉතුරු. 4 වරක් 2 8යි 1යි 9යි. අන්න හරි. එහෙනම් 4ක් තියෙනවා. 4යි 24යි 4ක් 96යි අඩු කරා බිඳුවයි. එහෙනම් මෙතන තියෙනවා දින 7ක්. ආයෙ දෙක හදාගමු ඉතින්. එදිරි ලියද අපේ බ්‍රේක් එක දෙනවා තව මිනිත්තු 10කින් විතර. ඊට පස්සේ විවේකයේ අරගෙන 7ට 7යි 5ට විතර තමයි අපි ලොග් වෙන්නේ ආයේ. ඔයගොල්ලෝගේ 7යි 5ට ආවම ලේසියි. හරි. ඩිස්කනෙක්ට් වුණාට පස්සේ 7යි 5ට තමයි ඔයාලා එන්නේ. මොන හරි කන ඒවා කාලා බීලා පොඩි විවේකයක් අරගෙන එන්න. හරි. දැන් යමු එහෙනම් ඊළඟට. දැන් මේක ලීලි ඉවරයි. මම යනවා 120ට. හරි. බලමු 120 කොහොමද ගන්න කියලා. දැන් ඒකත් අපි ඉස්සෙල්ලා 4ක් ගුණ කරලා බලවන්නේ. දැන් 5ක් ගුණ කරලා බලමු. 24 5ෙන් ගුණ කරනවා. 5 4 20න් බිඳුව දෙකක් ඉතිරි. 5 4 2 10යි 2යි 12යි. 120 එනවා. එහෙනම් 120 අපි බෙදලා තියෙන්නේ 24යි. 24 කියන්නේ 5ක් වෙනවා 24 ඒවා. 5 4 20න් බිඳුව දෙකක් ඉතිරි. 5 4 2 10යි 2යි 12යි. එතකොට 120යි බිඳුවයි. එහෙනම් මෙතන එනවා අපිට දින 5ක්. ඊළඟට 240. හැබැයි දැන් 240 ඕනේ නැහැ. ඔයාලා බලන්නකෝ. 120 ඒවා දෙකක් නේද 240යි කියන්නේ. 120 ඒවා දෙකක්. එහෙනම් 5 ඒවා දෙකක් වෙන්නේ. එහෙනම් මෙතන එන්න ඕනේ උත්තරේ කීයද? දින 10යි. මොකද 24 10න් ගුණ කරපුවාම ගන්නේ අගට බිඳුවක් එන්නේ. 10න් ගුණ කරොත් අගට බිඳුවක් දාන්නේ 100න් ගුණ කරොත් බිඳු දෙකක් දානවා. ඒවා අපි කලින් කතා කරලා තියෙනවා. 10න් ගුණ කරොත් බිඳු තුනක් දානවා. එහෙනම් ලේසියම කියන බුලා 24 10න් ගුණ වෙලා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඒක බෙදන්න ඕනෙත් නැහැ. ඊළඟ 360ක් තියෙනවා. දැන් 360 කොහොමද ගන්නේ? අපි ඒක නම් බෙදන්න යන්නේ. 360 මම බෙදනවා 24. 36ට 3ට නෑනේ 24 වань 36ට බලන්න. 36ට එකක් තියෙනවා. එතන ලිව්වා 24යි කියලා. 24යි 24 ඒවා එකක් 24යි. දැන් අඩු කරනවා. මේ බලන්නකෝ 6 තියෙනවානේ. 6න් අඩු කරනවා 4ක්. එතකොට 2යි. ඊළඟ 3ෙන් 2ක් අඩු වුණා 1යි. ඊළඟට මේ බිඳුව පල්ලෙහාට ගේනවා. දැන් බලන්න ඕනේ 120ට කීයක් තියෙනවද? කලින් අපි කතා කරා 120ට 5ක් තියෙනවා. 5 4 20න් බිඳුව දෙකක් ඉතුරුයි. 5 2 10යි 2යි 12යි. මෙයා අඩු කරපුවම බිඳුවක්. එතකොට එනවා අපිට දින 15ක්. දින 15ක් තමයි පැය 260ක් කියන්නේ. හරි. ඒ ටිකක් හදාගන්න. හරි. දැන් බලන්න මෙතන ගණන් දෙකක් තියෙනවා. හරි. මිනිත්තු හා තප්පර තමයි එකතු කරන්න යන්නේ. දැන් මේවා එකතු කරන්න කලින් අපි පොඩි දෙයක් දැනගන්න ඕනේ. අපි දැනගන්න ඕන දේ තමයි තප්පර එකතු කරලා මෙන්න මේ තප්පර කියන තැන මෙතනට තියන්න පුළුවන් උපරිම අගය කීයද? කවුරු හරි කියන්න. ඔතන තියන්න පුළුවන් උපරිම අගය කීයද? 59 සර්.
හරි මහිරු උත්තරයක් දුන්නා 59 නේ. ඇයි මෙතන 60ක් තියන්න බෑ? 60ක් තියන්න බැරි වෙන්නේ. පැයක් වෙනවා සර් එතකොට. මිනිත්තුවක් නේ. තපර 60ක් නේ. තපර 60 කියන මිනිත්තුවක්. හරි. ඔය කියපු ඔය අදහස් හරි. වචනේ පොඩ්ඩක් වැරදුනා. ඒක කමන්නේ. හරි. එතකොට මෙතන තියන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමයි 59. 60ක් වුණොත් මෙතන තප්පර 60ක් කියන මිනිත්තුවක් වෙනවා. එතකොට ඒක අපිට තප්පර පැත්තේ තියන්න බෑ. අපි ඒක අරන් එන්න ඕනේ මිනිත්තු පැත්තට. හරි. මිනිත්තු පැත්තට අපිට ඒක අරන් එන්න වෙනවා. ඒකයි මෙතන 59ක් උපරිම තියන්න පුළුවන් කියලා කතා කරේ. හරි. හරි දැන් එහෙනම් ඒක පොඩ්ඩක් මතක තියාගෙන තමයි අපි ගණන් හදන්න වෙන්නේ. මම දැන් ඔන්න මේ ගණන් හදනවා. බලන්න. අපිට මේ දෙන්න එකතු කරපුවාම 38ක් එනවා. මේ දෙක ලියා ගන්නවද? නෑ ඉන්න පොඩ්ඩක් ඉන්න. අපි මේක හදලා ඉවර වෙලා කතා කරලා ඊට පස්සේ ලියමු. හරි. අපිට ඇවිල්ලා තියෙනවා කීයද? 38. හරි. එහෙනම් ඊළඟට මිනිත්තු ටික එකතු කරනවා. එතකොට 7යි. කිසි ප්‍රශ්නයක් නැහැ 38 කියන්න පුළුවන් 7 කියන්න පුළුවන්. අපි ඊළඟ ගානට යමු. ඊළඟ එකේ තප්පර 35යි ආයෙ තප්පර 41ක් තියෙනවා. මේ දෙන්න එකතු කරොත් එහෙම වෙනවා 76යි. බලන් ඉන්න හොඳට ප්‍රසන්ටේෂන් එක බලන් ඉන්න. 76ක් ආවා. 76 කියන්න බෑනේ. අපිට 76 කියන්න බෑ. ඒක නිසා අපි බලනවා මේකෙන් 60ක් අයින් කරගන්නවා. 60ක් අයින් කරොත් එනවා අපිට 16යි. ඒ 16 තමයි ඉතුරු කරන්නේ. ඔක්කොම එකතුව 76ක් ආවා. ඒකෙන් 60ක් අයින් කරගත්තා. ඒ 60 කියන්නේ මිනිත්තුවක්. අපි බැලුවා 76 ඇතුලේ මිනිත්තු කීයක් තියෙනවද කියලා. එතකොට 16ක් තප්පර ඉතුරු වුණා. තප්පර 16 එතන කියලා අපි මේ 60 අරන් යනවා මිනිත්තුවක්නේ. ඒ මිනිත්තු අරන් යනවා මිනිත්තු පැත්තට. හරි? එතකොට 60 මිනිත්තුවක් වෙලා මිනිත්තු පැත්තට එනවා. දැන් මිනිත්තු පැත්තේ තියෙනවා 8යි 3යි. හරි? ඒකට තව මිනිත්තුවක් එකතු වෙන්න ඕනේ. එතකොට මිනිත්තු 12ක් වෙනවා. හරි? right. ලියගමු. දැන් ලියගන්න පුළුවන්. දැන් ගණන් දෙකම හදාගන්න. මම ඕන අපහු මේක ප්ලේ කරලා පෙන්නන්නම්. ඔයාලා ලියලා ඉවර කරන්න. දැන් නම් වෙලාව ඇතිනේ. දැන් ඔයාලා ලියලා ඉවර වෙන වෙලාව ඇති. හරි. දැන් අපි ඩිස්කනෙක්ට් වෙයි. හරි ඊට පස්සේ ඉන්ටර්වල් එක අරගෙන 7ට විතර එන්න 7:05 විතර වෙයි මම ලොග් වෙද්දී ඊට කලින් ලොග් වුණොත් වැඩ කරන් යනවා. ඔයාලා කොහොමද 7ට විතර බලන්න මම මැසේජ් එකක් දාන්නම්. පාටි පටන් ගන්න. හරි. හරි. අපිට මේක තව ටිකක් තියෙනවා කරන්න. ඒ ටිකක් කරලා අර පාඩම ඉවර කරන්න බැරි වෙයි කියලායි මට හිතෙන්නේ. ඔය ගොඩාක් වැඩ තියෙනවා. හරි. අපිට ඊළඟට මේ තියෙන්නේ පැය හා මිනිත්තු අතර කාලයක්. ඒ කියන්නේ පැය මිනිත්තු එකතු කරන්න. හරි. පුළුවන් අය ඉන්නවනම් ට්‍රැක් ගාලා ගාන ලියාගෙන එකතු කරලා බලන්න. මම හදන්න කලින්. වැඩේ කරන්න පුළුවන් අය ඉන්නවනම් දැන් මිනිත්තු වල කියන්න පුළුවන් 60නේ උපරිම. මිනිත්තු 60ක් කියන්නේ පැය. කලින් දෙයමයි. කලින් කරපු වැඩේමයි මිනිත්තු 60ක් කියන්නේ පැයක්. එතකොට 60ට වැඩි වුණොත් එහෙම වැඩි ටික ඉතුරු කරලා 60ක් එහා පැත්තට ගෙනියන්න ඕනේ. තනියම හදන්න. මම ඉතින් හදලා පෙන්නනවා. සල්නි පුළුවන් නම් මේ ගානන් දෙක තර්ජම හදන්න. බැරි නම් ඉන්න මම හදලා පෙන්නනවා. දෙන්න ඉවරයි. ඉවරයි. සර් ඉවරයි. හරි හරි හොඳයි. මම හිතුනේ අනිත් අය මොකද? හරි බලන්න. කමන්න. ඉවර වුණත් නැති වුණත් කමන්න බලන්න. හරි. දැන් මෙතන මේ පැය මිනිත්තු ගණන් දෙකක් තියෙනවනේ. මොන මම පළවෙනි ගාන හදනවා බලන්න. එතන පළවෙනි ගාන ගත්තාම 20යි 18යි කියන්නේ 38යි. අන්න එතකොට ඒක හරි. ඊළඟ 5යි 2යි 7යි. එතන ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය විදිහට එකතු කරන්න පුළුවන්. එහා පැත්තේ දකුණු පැත්තේ ගානට ගියපුවාම 50යි 34යි. එතකොට ඒ දෙක 60ට වඩා වැඩි 84ක් වෙනවා. එතකොට ඒක ලොකු වගයක් නේ. එයාගෙන් 60ක් අයින් කර ගන්න ඕනේ. 60ක් අයින් කරපුවම අපිට එනවා 24යි කියලා. එතකොට මේ 24 තමයි මිනිත්තු 24. ඒකම මිනිත්තු කියන තැන තියෙනවා. දැන් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. මේ පැය මිනිත්තු 60 කියන්නේ හරි මිනිත්තු 60ක් කියන්නේ පැය එකක්. එතන පොඩ්ඩක් වැරදිලා තියෙන මිනිත්තු කියලා නෙමෙයි පැය කියලා වෙන්න ඕනේ. ඒක අරන් යනවා අපි අනිත් පැත්තට. එතන මෙතන පැය වෙන්න ඕනේ. ඒක ඇවිල්ලා එකතු වුනහම පැය එකයි මිනිත්තු 60 පැය එකක් වුණා. එහෙනම් පැය එක අර පැය වලට එකතු කරනවා. එතකොට පැය 9යි. පැහැදිලි නේද? ලියාගන්න. හැදුවේ නැත්නම් හදාගන්න.
හැම වෙලෙම ඔය වැඩේම තමයි වෙන්නේ. කාට හරි ඕන නම් මම නැවතාවෙත් පෙන්නන්නම්. හරි. මොම් බලාගන්න. 50යි 34යි. ඒක එකතු වුණාම 84යි. මේ 84න් 60ක් අයින් කරනවා. ඒ කියන්නේ අපි 84 ඇතුලේ 60ව කීයක් තියෙනවද කියලායි බැලුවේ. එතකොට අපිට එනවා 24ක්. ඒ 24 කියන්නේ මිනිත්තු 24ක්. මිනිත්තු 24 මිනිත්තු පැත්ත ලියන්න. ඊළඟට මිනිත්තු 60ක් කියන්නේ පැය එකක්. දැන් මිනිත්තු 60ක් ඉතුරු වෙලා තියෙනවනේ. ඒ මිනිත්තු 60 අරන් එනවා පැය පැත්තට. එතකොට මිනිත්තු 60ක් කියන්නේ පැය එකක්. ඒ පැය එක පැය වලට එකතු වෙනවා. එතකොට තමයි 6යි 2යි 8යි අර ආපු එකයි 9යි කියලා හැදෙන්නේ. පැහැදිලිද? හරි. ඊළඟට අපිට තියෙනවා මේ පැය දින අතර. හරි. පැයයි දිනයි අතර. ඒකත් අපි කතා කරලා මේ කොටස ඉවර කරමු. ඊට පස්සේ අපිට මේ කාලය ගණනය කිරීම තව කීපයක් තියෙනවා. ගත වූ කාලය හොයන්න. කොච්චර කාලයක් ගත වෙලාද කියන එක හොයාගන්න වැඩේ තියෙනවා. දැන් ඔන්න පැය හා දින ඇවිල්ලා තියෙනවා. එතකොට අපි අඳුර ගන්න ඕනේ මෙතන මේ පැය කියන එකේ. හරි. පැය කියන එකේ උපරිම තියන්න පුළුවන් අගේ කීයද? පැයවල. සර් 23යි. 23යි තියන්න පුළුවන්. 24ක් තියන්න බෑ. 24 වුණොත් ඒක යන්න ඕනේ දින පැත්තට. මොකද පැය 24ක් කියන්නේ දිනයක්. හරි? එහෙනම් ඒ පැත්තේ ඒ ගාන තියන්න බෑ අපිට. ඒක නිසා 23ක් තමයි උතන උඩරිම තියන්න පුළුවන්. ඒක ගැන කල්පනාවෙන් තමයි වැඩේ කරන්න ඕනේ. හරි? බලමු එහෙනම් කොහොමද කරන්නේ කියලා. සාමාන්‍ය පැය එකතු වුණා එතකොට පැය 17යි. පැය 17ක් තියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දිනක් 3ක් ඒකත් ප්‍රශ්නයක් නැහැ. අනිත් පැත්තේ කියපුවම පැය 18යි පැය 16යි. ඒ දෙන්න එකතු කරපුවම පැය 24ට වඩා වැඩි වෙනවා. එහෙනම් එතනින් පැය 24ක් අඩු කර ගන්නවා. එතකොට පැය 10ක් එකතු. ඒ 10 තමයි පැයවල ලියන්නේ. පැය කියන පැත්තේ ඒ 10 ලියුවා. 24ක් අපි අයින් කරගත්තනේ. ඒ 24 කියන්නේ දින එක. එහෙනම් දින එක එනවා දින පැත්තට. එතකොට දින පැත්තේ 4ක් වෙනවා. මේක සටහන් කරගමු. සර් ඉවරයි. හරි මහරු හරි එයා ලියලා ඉවරයි. අනිත් පැය ඉක්මන් කරලා ලියමු. මොකද මට ඊළඟ පාඩම කොහොමත් අපිට අලුත් පාඩම නම් පටන් ගන්න වෙලාව මදි මාතෘකාව විතරයි ලියන්න වෙන්නේ. මොකද මේ පාඩම ටිකක් හොඳ පාඩමක් අලුත් පාඩමක් ඔයාලා මේ වන සාමාන්‍ය ඔයාලා කරලා තියෙනවා මේ ශිෂ්‍යත්ව කාලෙත් ඉගෙනගෙන තියෙන කාලය සම්බන්ධයෙන් අපිට ඊළඟට තියෙන පාඩම තමයි සංඛ්‍යා රේඛාව. ඒකත් ඒක ඔයාලා අලුතෙන් ඉගෙන ගන්න දෙයක් 6 වසරේ. ඒක නිසා ලබන සතිය අනිවාර්යෙන් පන්ති එන්න. මොකද මේ අර රෙකෝඩින් එකක් බලනවට වඩා ලයිව් ක්ලාස් එකේ ඔයාලා ප්‍රශ්න අහලා ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයාලා ගොඩක් ප්‍රශ්නක් තියෙන සමහර විට අලුත් දෙයක් නිසා. ඒකට අලුත් පාඩමක් කියන්නේ හැමෝම එන්න ලබන සතියේ. ඔන්ලයින් ක්ලාස් එකක් කියලා ඉතින් මේ මග අරින්න එපා. ඔබ පුළුවන් අපිට ඊළඟ දවසේ බලන්න රෙකෝඩින් එකෙන් බලන්න පුළුවන් නේ. එහෙම කියලා කරන්න එපා. හැකි හැම වෙලේම වෙන්න. හරි ඒ අතරේ මතක් කරන්නම් ක්ලාස් ෆීස් ගෙවන්න තියෙන අය ඒවා ගෙවලා ඉවර කරන්න මම ගෲප් එකට විස්තර දාලා තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ ඕන කෙනෙක්ට ඔන්ලයින් පේ කරන්න පුළුවන්. ඔන්ලයින් පේ කරනකොට රෙෆරන්ස් එක දාන්න තමන්ගේ නම. එතකොට වැඩේ ලේසියි. ඊළඟට මම SMS එක එවනවා. ඒකත් බලන්න SMS එක ආවද කියලා. මොකද මගේ සිස්ටම් එකට ඇඩ් කරපුවම තමයි SMS එක එන්නේ. ඒක ආවේ නැත්නම් මට මගේ ඇරිලා. නැත්නම් මට අමතක වෙලා ඇඩ් කරන්න. ඒතකොට මට පොඩ්ඩක් මැසේජ් එකක් දාලා තියන්න. ක්ලාස් කියවුවා කියලා. හරි. එහෙනම් මේකට ඇති වෙලාව. මේට වඩා වෙලාව යන්නේ නැහැ වැඩේට. කවුරු හරි තව ලියනවා නම් කියන්න. කියන්න. නැත්නම් මම ඊළඟ කොටසට යනවා. හරි. විරෝධතා නැහැ නේද? එහෙනම් යනවා ඊළඟ කොටසට. හරි. මේකෙත් තව ටිකක් තියෙනවා අපි කාලය සම්බන්ධ අඩු කිරීම ඊළඟට. හරි. අනුමාතු කල්ලියු කාලය සම්බන්ධ අඩු කිරීම. පාඩම ටිකක් දිගයි කාලය සම්බන්ධ අඩු කිරීම. මාතුකාලියන්ද කාලය සම්බන්ධ අඩු කිරීම. දැන් අඩු කරන්න යන්නේ. කලින් එකතු කිරීමනේ කරේ. දැන් අඩු කරන්නේ. අඩු කරද්දී අපිට එහා පැත්තෙන් ගේන්න වෙනවා. ඒ වගේ වැඩක් කරන්න වෙනවානේ.
හරි. දැන් බලන්න පළවෙනි ගාන. වම් පැත්තේ තියෙන ගාන. හරි. මෙන්න මේ ගාන මම බලන්න කියන්නේ. හරි බලන්න අපි ඒක එකතු කරලා තියෙනවා. අඩු කරලා තියෙනවා. අඩු කරපුවාම මෙහෙම එන්නේ. 18න් 10ක් අඩු කරා 8යි. ඊළඟට 7න් 2ක් අඩු කරා 5යි. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. සාමාන්‍ය විදිහට අඩු කරන්න පුළුවන්. ලියන්න එපා. ලියන්න අදිස්සියෙන් මම වෙලාව දෙනවා. බලන්න ඉන්න. ඊළඟ එකේ ගත්තාම පැය 10ක් තියෙනවා. හරිද? එතන පැය 10ක් තියෙනවනේ. පැය 10යි ඒකෙන් එන්න ඕනේ 12ක් අඩු කරන්න. 10න් 12ක් අඩු කරන්න බෑනේ. ඒක නිසා එහා පැත්තෙන් දිනයක් ගන්න. හරි. එහා පැත්තෙන් දිනයක් ගන්නවා. එතකොට ඒ දිනේ තමයි එහා පැත්තට එන්නේ. හරි. දිනයක් එනවා. දිනයක් ආපුවාම දිනයක් කියන්නේ පැය 24ක්. දැන් ඔයාලට පේනවා දිනේ 24ට වෙනස් වුණා. ඒකටම අර 10ත් එකතු කරගන්න. එතකොට ඔක්කොම තියෙනවා අපිට 34ක්. 34න් තමයි මේ 12 අඩු කරන්නේ. 34න් අඩු කරගන්නවා 12ක්. එතකොට 22යි. ඒ 22 තමයි පැයවල ඉතුරු වෙන්නේ. හරි? ඔන්න එතකොට එතන 22ක් එනවා. එහා පැත්තෙන් දිනයක් ගත්තනේ. එතකොට එතන 4යි. ඒ 4න් එකක් අඩු වුණාම 3යි. හරි? ඔන්න එහෙමයි හැදුනේ. ඉන්න පොඩ්ඩක් මම ආපහු පෙන්නන්න. හරි. ලියාගමු. දෙකම ලියාගන්න. දිනයක් කියලා ගන්නේ පැය 24ක්. එතකොට ඒ 24යි 10යි කියන්නේ 34යි. 34න් 12 අඩු කරපුවම 22යි. ඒ 22 තමයි ඉතුරු. එහා පැත්තේ දැන් දින පහෙන් එකක් ගියපු නිසා දින 4යි ඉතුරු වෙන්නේ. 4න් එකක් 3යි. සෝහන්සා වැඩේ තේරෙනවද? ඔව් සර්. හරි හොඳයි. මේ ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් කතා කරලා අහන්න. සර් මේක තේරුන්නේ නැහැ කියලා නැවත නැවත පෙන්වන්න පුළුවන්. ප්‍රසන්ටේෂන් එකනේ. ඕන තරම් මට මේක තාපව රිවයිඩ් කරලා පෙන්වන්න පුළුවන්. ඒක නිසා මොනවා හරි ගැටලුවක් තිබුණොත් අහන්න. දැන් කලින් ගිය සතිය එකක් වුණත් කමන්නේ. ඒකත් මෙතන තියෙනවා. බෝඩ් එක මැකුවා වගේ ඔක්කොම මැකිලා යන්නේ නැහැ. හැම දෙයක්ම තියෙනවා මගල. සර් මේක කරේ කොහොමද කියලා අහුවම මට පෙන්වන්න පුළුවන් ඈ. ඒක නිසා අපිට මේක වාසියක් තියෙනවා. නැවත නැවත බලන්න පුළුවන්. හරි. එහෙනම් මේ අඩු කිරීම කරේ. කාලය සම්බන්ධ අඩු කිරීම. දින, පැය අඩු කිරීම. ඉස්කෝලේදීත් ඔයාලට පාඩම ආයි කරනවනේ. එතකොට තව ටිකක් පැහැදිලි වෙයි. එතකොට මේවා ටීචර්ත් එක්කත් කතා කරන්න අපව. ප්‍රශ්න අහලා ඉගෙන ගන්න. හැම වෙලේම මේ දෙන දේම ලියාගෙන ඉන්න එපා. ප්‍රශ්න අහන්න මේක උනේ කොහොමද? අපේ පිටින් ළමයි දැන් නම් උපරින් ලියලා වැඩ ටික ඉවර කරනවා. ගෑනු ළමයි තමයි සුට්ටක් පාස් වෙන්නේ නේද? මොකද අකුරු බෝල කරලා ලස්සන කරලා ලියන්නත් එපා නේද? පාට දාලා. එතකොට වෙලාවක් යනවා. හරි. එනේ. දැන් අපිට තියෙනවා මේ ගත වූ කාලය. හරි ඊළඟ මාතෘකාවෙම ගත වූ කාලය. කොච්චර කාලයක් ගත වුණාද? ගත වූ කාලය මාතෘකාව. මේකෙන් අපේ පාඩම ඉවර වෙනවා. මේ ගත වූ කාලය ඉවරයි පස්සේ අපේ වැඩ ඉවරයි. ඒකට තව සුට්ටක් වෙලා යන්නේ. අපි අද කොහොම හරි ඒක ඉවරම කරමු. හරි. ටිකක් වෙලාව වැඩිපුර අරගෙන හරි ඒක ඉවර කරලා දාමු. හරි මාතෘකාව ලියලා හරි ගත වූ කාලය. බලන්න. දැන් මෙතන තියෙනවා සෙල්ලම් කරන්න ගත වුණු කාලය කියලා. හරි. මෙයා ආරම්භ කරන වෙලාව තමයි 3. පස්වරු 3ට ඉස්කෝලේ ඇවිල්ලා නාලා කාලා 3ට සෙල්ලම් කරන්න පටන් ගන්නවා. හරි. ඊට පස්සේ මේගොල්ලෝ සෙල්ලම නවත්තනවා 3:50ට. ඔන්න අවසන් කරපු වෙලාව. බලන්න කොච්චර වෙලාවක් යනවද කියලා මගේ දකුණු පැත්තේ ඔරලෝසුව. මේ තියෙන්නේ. දකුණු පැත්තේ ඔරලෝසුව දිහා ඔයා හොඳට බලාගෙන ඉන්න. පටන් ගත්තේ 3ට. ඉවර කරන්නේ කීයටද? මොන කාලය ගත වෙනවා? මිනිත්තු 50ක් ගියා. නේද? දැන් ඉවර වෙන්නේ කීයටද? කවුරුද වෙලාව කියන්නේ? කොච්චර කාලයක් ගත වුණාද?
විනාඩි 50යි සර්. වැරදි. ඇයි මම වැරදි කිව්වේ? කවුරු හරි කියනවද වැරදි කිව්වේ ඇයි කියලා? නැද්ද කාටවත් එහෙම හිතෙන්නේ? මම ඒ උත්තරේට වැරදි කිව්වා. සර් මිනිත්තු කියන්න. ඈ සර් මිනිත්තු කියන්න. අන්න හරි. හරියට හරි. මම කියලා දීලා තියෙනවා කලින් දෙමව්පියොත් පොඩ්ඩක් බලන්න ඇති නේ. ඇයි වැරදි කිව්වේ කියලා. විනාඩි නෙමෙයි මිනිත්තු. හරි? හරියටම වචන ලියන්න ඕනේ. පේපර් එකේ ඕක ලිව්වොත් එහෙම ඔයාලට වැරදි දානවා. හරි? ඒක නිසා අපි හරියටම වැඩේ කරන්න ඕනේ. මිනිත්තුයි ඔරලෝසුවේ තියෙන්නේ ඔරලෝසුවේ විනාඩි නැහැ. විනාඩි තියෙන්නේ වෙද මහත්තුරු ළඟ. මම කලින් කියන්න බැරි. විනාඩි කියන්නේ මෙහෙම. නාඩි අල්ලලා බලනවා. ඔයාලා දෙමව්පියන් දාන්න පොඩ්ඩක් නාඩි අල්ලන්නේ කොහොමද කියලා. මේ මෙතන නාඩි අල්ලනවා කියන්නේ මෙහෙම අල්ලලා බලනවා. හරි? ටික් ගාලා වැටෙනවා. නැත්තම් මේ හරිය අල්ලලා බලන්න පුළුවන් මේ බෙල්ලේ. එතකොටත් නාඩි වැටෙනවා. ඔන්න ඔය නාඩි වැටීම සම්බන්ධව තමයි විනාඩි කියන එක හැදුනේ. හරි? අපේ ඔරලෝසුවේ තියෙන මිනිත්තු. දැන් අපිට ගත වෙලා තියෙන කාලේ මිනිත්තු 50ක්. 3ට පටන් ගත්තා. 3:50ට ඉවරනවා. ඕන්න මම ආයෙත් ප්ලේ කරලා පෙන්නන්නම් මේ ඔරලෝසුව බලන්න. 50ක් ගියා. හරි? ආයෙනම් ඔන්න අපිට ගත වෙලා තියෙනවා සෙල්ලම් කරන්න මිනිත්තු 50ක කාලයක්. ලියන්න එපා මොකුත් බලන්න ඉන්න. හරි? අපි පස්සේ ලියන කරන්නේ ඔබ. හරි මිනිත්තු 50ක් ගත වුණා. මේක බලන්න. දැන් මේගොල්ලෝ අම්මට උදව් කරන්න යනවා. හරි? අපි බලමු කොච්චර කාලයක් ඇයිද කියලා. අම්මට උදව් කරන්න පටන් ගත්තේ 4:25ට. 4:25ට පටන් ගත්තා. වැඩේ ඉවර වුණා 5යි කාලෙට. 4:25ට පටන් ගන්න 5යි කාලෙට ඉවර වුණා. දැන් කවුරුත් හරි පුළුවන් ද මට මේක කොච්චර කාලයක් ගත වුණාද කියලා කියන්න. 4:25 ඉඳන් 5යි කාල වෙනවා. සර් මිනිත්තු 50යි. මිනිත්තු 50යිලු. බලමු අපි හරිද කියලා. ඔන්න බලන්න ඒකේ ඔරලෝසුව දිහා බලන්න. හරි ඔරලෝසුව බලන්න දකුණු පැත්තේ ඔරලෝසුව මේ තියෙන්නේ. මම මවුස් එක පෙන්නනවනේ. හරි ඔන්න බලන්න. කාලය ගත වෙනවා. කීයද දෙන්නවනේ 5යි කාල වෙනවා. ඒ 5යි කාල වෙනකොට අපේ යම් කාලයක් ගත වෙලා තියෙනවා. දැන් හරි ඔය ගත වෙලා තියෙන කාලය. එතකොට ඒ කාලය කියන්නේ මිනිත්තු 50ක්. දැන් ඔයාලට පැහැදිලිව පේන්න තියෙනවා මේ රූපේ අර සුදු පාටින් තියෙන්නේ. සුදු පාටින් තියෙන්නේ මිනිත්තු 10ක් නේද? තැඹිලි පාටින් තියෙන්නේ කොච්චර වෙලාවක්ද එතකොට? මිනිත්තු 50ක් තියෙනවා. මොකද ඔරලෝසුවේ රවුමම ගත්තොත් එහෙනම් මිනිත්තු 60යිනේ. මිනිත්තු 60න් දැන් සුදු පාටට තියෙන්නේ. ඒ කියන්නේ පිරුන්නේ නැත්තේ මිනිත්තු 10ක්. ඒ කියන්නේ තව මිනිත්තු 10ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට මිනිත්තු 50ක් ගත වෙලා තියෙනවා. හරි? එහෙනම් මිනිත්තු 50ක් කාලයක් ගිහිලා තියෙනවා. හරි. තව එකක් ගමු බලන්න. මව සමග වෙළඳ පොළට යනවා. ඒතකොට ගෙදර ගත කරන කාලේ. ආරම්භ කරන්නේ 2කට තමයි යන්නේ. හරි? අවසන් වෙනවා 3:30ට. මොම් බලාගන්න ඒකෙත් වෙලාව. ඒක වැඩිවෙනොත් යනවා. මොකද වෙන්නේ? සර් පැයයි විනාඩි 30යි සර්. පැයයි මිනිත්තු 30යි. මිනිත්තු නැවත කියන්න වෙනවා මිනිත්තු. ඔය මේ ගෙවල් වල කතා කරනවා අපි විනාඩි කියලා ඒක හුරුදු වෙලා තියෙනවා. හරි? මිනිත්තු වෙන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න ඒකේ අපිට ගත වුණා කාලය කොච්චරද? පැය 1කුයි මිනිත්තු 30ක්. පැය 1යි මිනිත්තු 30ක්. ඔයාගේ අත්පොත හොඳට පෙරලලා බලන්න. හරි? අපි දෙන්න ඔට්ටුවක් දාමු. අපි ඔට්ටුවක් දාමුද කියන්නේ? මම ඔට්ටුවක් දානවා අත්පොතේ කොයි හරි තැනක විනාඩි කියලා හොයලා පෙන්නුවා රුපියල් 15000ක් දෙනවා. කවුද කැමති ඔට්ටුව බාර ගන්න? 15000ක් දෙනවා ඔයාගේ account එකට 15000ක් දානවා. හරි? කොහෙන් හරි මට හොයලා පෙන්නන්න අත්පොතේ විනාඩි කියලා එකක් තියෙනවා. හරි? එහෙනම් යමු ඊළඟට. මේකේ හරි පැය මිනිත්තු 30යි. ඒකත් පුළුවන් හරි. හරි. දැන් අපි මේ පාඩම ඉවරයි. ඒතර පාඩමේ සාරාංශය ගත්තාම මෙන්න මේවා තියෙන්නේ. ඔය ගණන් ටිකක් තියෙනවා අපි ඒක පස්සේ අදාගමු. හරි. බලන්න අන්තර්ජාතික සම්මත ආකාරයට වෙලාව දැක්වුවේ අපි මේ විදිහට. පැය ප්‍රමාණය දැක්වුවා HH කියලා. මිනිත්තු ප්‍රමාණය දැක්වුවා MM කියලා. හැබැයි මේ හැම එකක්ම මොකද වෙන්න ඕනේ?
ඉලක්කම් දෙකෙන් දෙකට තියෙන්න ඕනේ. පිට දෙක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේවත් කතා කරා. අන්තර්ජාතික සම්මතාකාරයේ වෙලාව දැක්ක. දෙවෙනි කොටසේ තියෙන්නේ දිනය දක්වන ආකාරය. දිනය දක්වනකොට අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ? y කියන්නේ මොකද්ද? ඉලක්කම් 4කින් වර්ෂයේ තියෙන්න ඕනේ. මාසය ඉලක්කම් 2කින් තියෙන්න ඕනේ. දිනය ඉලක්කම් 2කින් තියෙන්න ඕනේ. ඊළඟ කාලය සම්බන්ධ එකතු කිරීම අඩු කිරීම අපි කරා. එතකොට අපිට වැදගත් වුණා තප්පර 60ක් කියන්නේ මිනිත්තුවක්. මිනිත්තු 60ක් කියන්නේ පැයක්. පැය 24ක් කියන්නේ දිනයක් කියන දේවල් අපිට ප්‍රයෝජනවත් වුණා. හරි. එතකොට ඔන්න අපේ පාඩමේ ඔය කොටස ඉවරයි. දැන් වැඩක් තියෙනවා. මෙන්න මෙතන. මේ ටික තමයි අපි ගත්තේ. ඔයාලට පේනවා ඇති PDF එක ඔයාලගේ පොතේ පෙන්නන්නේ. අත් පොතේ තිබුණ ඒවා තමයි මම මේ ගත්තේ ගොඩක් ඒවා. හරි. එතකොට මේ කියන්නේ අර අපි කතා කරපු දේවල්. සෙල්ලම් කිරීමේ ගත වූ කාලය. දැන් මෙතන නාන්න යන කාලය, අම්මට උදව් කරන වෙලාව, ටීවී බලන වෙලාව මේක ඔයාලගේ පොතේ තියෙනවා. හරි. පොතේ තියෙනවා ඊට පස්සේ මේ තියෙන්නේ අභ්‍යාසය. ওই ටික කරනවා. මේ කාලය සම්බන්ධ එකතු කිරීම අපි කතා කරා. ඒ ටිකක් තියෙනවා ඉස්කෝලේදී හදාගන්න. මම දැන් මේවා හදවන්නේ නැහැ. මම ටියුට් එක දෙනවා. ටියුට් එකේ වැඩ ටික එතකොට කරන්න ඕනේ. හරි. අපි පොඩ්ඩක් ටියුට් එකක් බලමු. බලන්න. හරි. මෙන්න තියෙනවා ටියුට් එක. ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන පේන්න ඕනේ. හරි. හරි. මේකේ මේ ඔරලෝසු මුහුණක් මම මේ දීලා තියෙනවා. ඒවායේ හරියට වෙලාව බලලා මිනිත්තු තප්පර හරියට ලියන්න. හරි මේ ඉදේම ලියන්න. ඉඩ ඇති මදි නම් වෙන කොලයක ලියන්න. ඊළඟට පල්ලෙහා තියෙන ඔරලෝසු තුනක් දාලා ඒ ඔරලෝසු මේ වෙලාව හරියට ලකුණු කරන්න ඕනේ. අඩි රූලක් තියලා ලස්සනට කටු ඇඳලා සම්පූර්ණ කරන්න පැන්සලෙන් කරන්න වැරදුනොත් ආයෙ මකලා හදාගන්න පුළුවන්. ඒ නිසා පැන්සලෙන් කරන්න. print out එකක් ගත්තා නම් වැඩේ ලේසියි. හරි. ඒක ගොඩක් ඒවා මෙතන ලියන්න පුළුවන්. මේ තුන්වෙනි ගානත් ඒකෙම ලියන්න පුළුවන්. සම්මත ක්‍රමයට පැය 24 කියන්නේ සම්මත ක්‍රමයට. පැය 24 කියලා කියන්නේ සම්මත ක්‍රමයට. ඒක සම්මත ක්‍රමයෙන් මේ ටික ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරපු දේවල් තමයි මේ දින පැය 12 ක්‍රමයෙන් ලියන්න තියෙනවා. දැන් මුළු පාඩම ගැන මෙතන තියෙනවා. ඊට පස්සේ දිනේ සම්මත ආකාරයෙන් ලියලා ඇති. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මිනිත්තු තප්පර වලින් දක්වන්න තප්පර මිනිත්තු වලින් ප්‍රකාශ කරන්න. ඊට පස්සේ පැය වලින් පැය හා මිනිත්තු වලින් දින වලින් පැය වලින් වැඩ ගොඩාක් කරා. ඊට පස්සේ මෙන්න මෙතන වගුව තමයි අර අපි දැන් කතා කරපු දේ. ගත වුණු කාලය. කොච්චර කාලයක් ගත වෙලාද කියන එක. හරි. එතකොට මේවයි පොඩ්ඩක් පරිස්සමෙන් බලන්න ඕන තැන් තියෙනවා. පස්වරු පෙරවරු කියලා මේ දෙකක් තියෙනවා. මේ බලන්නකො. මම එනවා දෙන්නා ඩියලොග් කරලා. මෙතන ගියපුවාම මෙන්න මේ නිදා ගැනීම කියන එක. අපිට බලන්න නිදා ගැනීම මම ඒක වෙන් කළා ගන්නම් පොඩ්ඩක්. නිදා ගැනීම කියලා එකක් තියෙනවා. මේක තමයි ටිකක් ඔයාලට අමාරු වුණොත් අමාරු වෙන්නේ. හරි මම බලන්න. දැන් නිදා ගැනීම කියන එක ගත්තාම පස්වරු 9:05ට තමයි මෙයා නිදා ගන්න ගිහිල්ලා තියෙන්නේ. හරි 9:05ට නිදා ගන්න ගිහිල්ලා ඇහැරිලා තියෙන්නේ 5:00ට. ඒ කියන්නේ අද රෑ 9:30ට 9:05ට නිදාගෙන හෙට උදේනේ නැගිටින්නේ. හෙට උදේ නැගිටින්නේ. හරි එතකොට දැන් මෙතන අඩු කරලා අපි කාලයක් ගන්න ඕනේ. කොහොමද අපි මේ කාලය ගන්න? කාට හරි කියන්න පුළුවන්ද මේක වෙලාව කොච්චරක් යයිද කියලා? 9:05ට තමයි පටන් ගන්න. ඊළඟට අපි යනවා කීයටද? 10:05ට යනවා. ඊට පස්සේ කීය දෙන්නේ? 11:05. ඊළඟට එනවා කීයද? 12. හරිද? 12:05ට යන්නේ නැහැ මම 12ට ආවා. ඕන 12:05ට යන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. 12:05ටත් යමුකෝ 12:05. ඊට පස්සේ කීය දෙන්නේ? පාන්දර නේද? 1:05ට යනවා. ඊළඟට යනවා 2:05ට මම මේ සාමාන්‍ය විදිහට ලියන්නම් පැය 20ට ලියන්න නැතුව. ඊළඟට යනවා 3:05ට. 4:05ට. ඊළඟ යනවා 5:05ට. හරි දැන් බලමු කොච්චර වෙලාවක් අපිට ගිහිල්ලාද. මෙතන පැය 1යි.
පැය 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි පැය 8ක් ගිහිල්ලා. එතන අපිට පැය 8ක් ගිහිල්ලා. ඒතර පැය 8ක් විතරක් නෙමෙයිනේ. දැන් තව යන්න ඕනේ 5:30 sorry 5:05 ඉඳන් ආය යන්න ඕනේ 5:30ට. එතන එනවා අපිට මිනිත්තු 25ක්. නේද? 5 ඉඳන් අතන මිනිත්තු 25ක් තව එනවා. එතකොට මුළු කාලය ගිහිලා තියෙනවා පැය 8යි මිනිත්තු 25ක්. පැය 8යි මිනිත්තු 25ක් කියලා එනවා. හරි. හරි. ඒකේ තෝර පොඩ්ඩක් පරිස්සමෙන් බලන්න ඕනේ. මොකද ඊළඟ දවසට තමයි යන්නේ. ඒක නිසා ඔය වගේ ක්‍රමයකට තමයි මේක ගන්න වෙන්නේ. හරි. හරි. එතකොට ඔන්න එතන ගණන් ටික හදන්න ඕනේ. බලන්න මම පෞද්ගලික මේක ෂෙයා කරන්න. හරි. මේක ඊට පස්සේ අපිට අර එකතු කිරීම අඩු කිරීම ටික තියෙනවා කරන්න. ටියුට් එක print කරගන්න එක තමයි වඩාත්ම හොඳ. හරි. කොහෙන් හරි කරගෙන මේක print කරගන්න. මම PDF එක දාන්නම්. print කරගෙන වැඩේ කරන් යන්න. එතකොට ලේසි. නැත්තම් මේ ලියන්න ගියපම ගොඩාක් වෙලා යනවා ඔයාට. හරි. හරි. එහෙනම් මම PDF එක දාන්නම්. එතකොට මේ වැඩේ ටික කරලා මට group එකට දාන්නත් ඕනේ. මෙහෙම කරන්න. ඔයා මෙන්න මේ ටික තියෙනවනේ 6 ඉඳන් 6 7 8 9 10 කියන ඒවා. ඒ ටික වෙනම ඔයා හදන්න පොතේ. ඒ ටික මට දාන්න එපා group එකට. හරි. ඔයා දාන්නේ මෙන්න මේ ඔරලෝසු තියෙන ටික. මට බලන්න ඕනේ මේ ටික ඔරලෝසු තියෙන ටිකයි. මෙන්න මේ පිටුවයි. 11 වෙනි ගානයි 12 වෙනි ගානයි. හරියට පැහැදිලිව අහගන්න පුතේ. පළවෙනි ගාන, දෙවෙනි ගාන, තුන්වෙනි ගාන, 11 වෙනි ගාන, 12 වෙනි ගාන. මේ ටික තමයි මට ෆොටෝ එකක් ගහලා දාන්න. හරි. එතකොට මට ඒ ටික තමයි බලන්න ඕනේ. මේ පැත්තේ ටික අපි පන්තියේදී කතා කරමු. මොන හරි ගැටලුවක් තිබුණොත්. හරි මම ඒවා හදලා පෙන්නන්නම් පන්තියේදී. හරි. එහෙනම් අපේ පාඩම ඉවර වෙනවා. එතකොට අපි දැන් අද සෑහෙන ප්‍රමාණයක් කරා. එතකොට මේකේ පාඩම ඉවර කරන්න ඕන නිසා මම කරේ ටිකක් ඉක්මනින් කරා. අපිට ලබන සතියේ පුළුවන් සංඛ්‍යා රේඛාව පටන් ගන්න. හරි. ඒක කාලේ පාඩම ඉවර වෙනවා. කාලේ පාඩම ඉවරලා අපි ඊළඟට යන්නේ සංඛ්‍යා රේඛාවට. ඒක සංඛ්‍යා රේඛාවත් අපි ටිකක් හොඳ පාඩමක්. හරි. ඒ කියන්නේ අලුත් දෙයක්. ඔය අලුතෙන් ඉගෙන ගන්න එකක් මේ පාඩම. සංඛ්‍යා රේඛාව කියන්නේ මේ තියෙන පොත සංඛ්‍යා රේඛාව. එතකොට මේ ටික ඔක්කොම අපි ඊළඟ දවසේ භාගයක්වත් පාඩමෙන් කරලා ඉවර කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපිට දවසට පාඩමක් ඉවර කරන විදිහට යන්න ඕනේ. හරි. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. හරි. එහෙනම් අපි වැඩ නවත්තමු. අද දවසේ වැඩ ඉවර වෙනවා. එතකොට ආපු නැති අයට මම දාන්නම් රෙකෝඩින් එක. හරි. අනිත් අයත් ක්ලාස් එක කියවන්න තියෙන අය ක්ලාස් එක කියවලා ඉවර කළා මට රිසිට් එක ගන්න නම්බර එක දීලා තියෙනවා. ලබන සතිය අනිවාර්යෙන් එන්න මොකද අලුත් පාඩමන්නේ. මේ පාඩම වැදගත් ඔයා කලින් හම්බ වෙලා නැති පාඩම. ඒ නිසා ඒකට එන්න. ලින්ක් මේක දාන්නම් ටියුට් එක දාන්නම් group එකට. ඒක print කරගෙන වැඩේ කරන්න. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන්. I want sir.